සියලු දෙනාට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද ඔයාගේ YouTube එකේ දාන්න යන වීඩියෝ එකට ලස්සන thumbnail එකක් හදාගන්න කියලා. ඉතින් මේ ගැන අපි දිගටම කතා කරමු. ඔයා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. එයාට අනිවාර්යෙන්ම thumbnail එකක් කියන එක අත්‍යවශ්‍යම කාරණාවක් වීඩියෝ එකක් අප්ලෝඩ් කරනකොට. ඉතින් ඉස්සර අපි මොකද්ද කරේ? thumbnail එකක් සාදන්න අනිවාර්යෙන්ම app එකක් අරගෙන වැඩ ගොඩාක් අපි කරා. හැබැයි ඊට පස්සේ Gemini භාවිතා කරා. Gemini වල අපිට ලොකු ගැටලුවක් තිබුණා. මොකද ඉංග්‍රීසි වලින් තමයි භාවිතා වෙන්නේ. නමුත් දැන් අපිට එහෙම අවශ්‍ය නැහැ. දැන් අපිට දීලා තියෙනවා සිංහල words වලින් front එකක්, ඒ වගේම thumbnail එකක් හදාගන්න පහසුකම අපිට දීලා තියෙනවා. ඉතින් අපි බලමු කොහොමද මේ පහසුකම අපි අරගෙන පහසුවෙන්ම අපේ වීඩියෝ එක ගොඩ දාගන්න කියලා. ඉතින් ඔයාලට මේකට අවශ්‍ය වෙනවා ඉන්ටර්නෙට් යන බ්‍රවුසර් එකක්. ඉතින් මම මෙතනදී Chrome බ්‍රවුසර් එක භාවිතා කරනවා. ඉතින් මම මෙහෙම Chrome බ්‍රවුසර් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ අපි Gemini app එක ඕපන් කරගන්න ඕනේ. ඉතින් Gemini මම කලින් අරන් තිබ්බා. ඒ නිසා මෙතන ඒකම ඕපන් වෙලා දිනවා. ඔයාලා සර්ච් කරන්න Gemini Google Gemini කියලා ගහලා එතකොට ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. දැන් අපි මෙතන අපේ thumbnail එකට අවශ්‍ය වචන ටික අපි type in කරනවා. ඉතින් අපි බලමු කොහොමද type කරලා ඒ thumbnail එක හැදෙන්නේ කියලා. ඉතින් මම type කරනවා මෙන්න මෙහෙම. හිතට වදින සින්දු යන මාතෘකාවට YouTube thumbnail එකක් සාදන්න. ඉතින් ඔයාලට ඔච්චරයි කරන්න තියෙන්නේ. නිකල්ලා මෙතන ඊතල සලකුණු දෙන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඒ අදාළ ඉමේජ් එක ඒ විදිහට ගොඩ නැගෙනවා. ඉතින් බලමු. පොඩි වෙලාවක් යනවා මේක ක්‍රියේට් වෙන්න. අපි ඉතකල් චුට්ටක් කිමු. ඉතින් දැන් ඔයාලට පේනවා ඉමේජ් එක ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු කොයි වගේද ඉමේජ් එක එන්නේ කියලා. ඔන්න බලන්න මම වචන ටික විතරයි දුන්නේ. ඒ කියන්නේ ෆොන්ට් එක විතරයි දුන්නේ. ලස්සන ඉමේජ් එකක් එක්ක ලස්සනට thumbnail එක හැදිලා දිනවා. ඉතින් අපි මේක ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා බලමු. මේ පින්තූරය උඩ අපි ක්ලික් කරනවා. ක්ලික් කරාම මෙන්න මේ ඊතල සලකුණ එනවා. ඉතින් අපි ඒක උඩ ඔහොම ඩොට් එකක් දෙනකොට download in full size කියලා වැටෙනවා. ඉතින් download වෙන්න සුළු වෙලාවක් යනවා. අපි එතකල් පොඩ්ඩක් ඉන්න ඕනේ. එතකොට අපේ gallery එකට මේක එනවා. ඉතින් තාමත් download වෙන ගමන් තියෙන්නේ. මේක ටිකක් අර quality වැඩි හින්දා MB ගානක් මේකේ තියෙනවා. ඔව් download වෙලා ඉවරයි. දැන් අපි තව thumbnail එකක් හදලා බලමු කොයි වගේද කියලා. ඔව්. දැන් ඔන්න Gemini මම ඕපන් කරනවා. මෙන්න මේ විදිහට ෆොන්ට් එකක් ටයිප් කරනවා. ගමක සිරිය යන මාතෘකාවට YouTube thumbnail එකක් සාදන්න. ඉතින් මම ටයිප් කරේ ගමක සිරිය යන මාතෘකාවට YouTube thumbnail එකක් සාදන්න. ඉතින් අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. අර වගේම ඉහිස සලකුණ ක්ලික් කරනවා. ක්ලික් කරලා පොඩි වෙලාවක් ඉන්න ඕනේ. ඉතින් ඔන්න creating your image කියලා වැටෙනවා. දැන් image එක
ෆොන්ට් එකට අනුව ක්‍රියේට් වෙන ගමන් තියෙන්නේ. අපි බලමු කොහොමද මේක ක්‍රියේට් වෙන්නේ කියලා. අර වගේම පොඩි වෙලාවක් ඉන්න වෙනවා මේක ක්‍රියේට් වෙනකන්. අපි බලමු දැන් කොහොමද මේක ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඔව් ඔයාලට පේනවා ගමක සිරි කියලා ලස්සන තම්බ්නේල් එකක් ඔන්න හැදිලා තියෙනවා. ඉතින් ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් එක්ක අපි මේකත් ඩවුන්ලෝඩ් කරලා බලමු. දැන් මෙතන හිස්ස සලකුණ ඔහොම ඉබුවා. ඔන්න ඩවුන්ලෝඩින් ෆුල් සයිස් කියලා වැටෙනවා. දැන් මේක ඩවුන්ලෝඩ් වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් හිටි ගමන් ආවොත් ආයෙත් හිස්ස සලකුණ දෙන්න. එතකොට මේක ඩවුන්ලෝඩ් වෙනවා. මේකේ අර එඩිට් එකක් තමයි තියෙන්නේ මෙතනින්. ඉතින් අපි බලමු කොයි වගේද කියලා ඩවුන්ලෝඩ් වුනහම. දැන් එන ගමන් තමයි මේක තියෙන්නේ. image downloaded කියලා වැටෙනවා. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් වෙලා අපි දැන් බැක් වෙමු. අපි බැක් වෙලා අපේ ගැලරියට ගිහිල්ලා බලමු කොහොමද thumbnail එක ඇවිල්ලා තියෙන්නේ කියලා. thumbnail එකක් නෙමෙයි. thumbnail කිහිපයක් අපි බැලුවා. ඉතින් බලමු දැන් ඔන්න තියෙනවා අපේ thumbnail එක ගමක සිරිය. ඔන්න බලන්න ඇවිල්ලා තියෙනවා. ඊළඟට හිතට වදින සින්දු අර අපි ඉස්සෙල්ලම ගත්ත එක. ඉතින් මෙන්න මේ වගේ ලස්සනට ඔයාට thumbnail ගන්න පුළුවන්. channel එක subscribe කරලා තියාගන්න. ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් අදට සුබ දවසක්. අපි ගිහිල්ලා එන්න.